මිනිහෙක් වැටෙන්න ඕනේ මිනිහෙක්ට රිදෙන්න ඕනේ තමන් කවුද කියලා තේරුම් ගන්න. එන්නේ දරා ගැනීම මිනිහෙක්ට හැදිච්ච දවසට එදා ඉඳන් ඌගේ ගේම ගහන්න පටන් ගන්නවා. කිසිම තීරණාත්මක ගතියක් නැහැ ওই වෙන සංසිද්ධිවල. හැබැයි හිතනවා මේක තමයි ජීවිතේ. ඒක සරලව අර පොඩි කාලේ අම්මා එහාට ගියාම අඬපු ඒ මෙන්ටැලිටි එක තියෙන්නේ. ඒ පොඩි එකෙක්ට පැහැදිලි කරලා වැඩක් නැහැ නේ. උඹට ඔය දැන් විතරයි තම අවුරුදු ගාන එක උඹ අම්මා හොයන්නේ නැහැ. උඹ අම්මා ආවත් එළවන සීන් එකට එනවා කියලා පොඩි එකාට කියලා වැඩක් නැහැ නේ. ඕක තේරුම් ගන්න නැහැ නේ. සෙල්ලම් බඩුව ඉල්ල අඬපු පොඩි එකාට මේ සෙල්ලම් බඩුව උඹට තව ටික කාලයක් යද්දී එපා වෙන ඔය සියල්ල අනිත්‍ය යනවනම් බයිලා ගැහුවට වැඩක් නැහැ නේ. ඌ එක අඬන එක අඬනවනේ. හරි. තව ටික කාලෙකින් උඹට සෙල්ලම් බඩුව වැඩක් නැහැ කියලා. එමම තමයි උඹලට අද කියන්න ගියොත් ඔය උඹලා ඉන්නේ හින ගොන් ආතල් එක්ක ඕක පට්ට තීරුමක් නැති දෙයක්. ඔය උඹලා අද නිකන් හෙන ලොකුයි කියලා හිතන් ඉන්න සියලු දේ තව අවුරුදු 3ක් ඇතුළත නැති වෙනවා. සියලු දේ එතකොට එක එකාගේ ඔළුවල මේ ගැන වෙන්න නැති මේ කියන්න කියලා හිතෙනවා. ඔව් ඒ ගැන තමයි කියන්නේ. හරි. ඒ සියලු දේ තව අවුරුදු 3ක් යද්දී ෂුවර් ඇන්ඩ් ෂොට් නැති වෙනවා. ගැරන් කරලා කියනවා නැති වෙනවා. හරි. කිව්වට පිළිගන්න එක නෑ. මේ සෙල්ලම් බඩුලා ඉන්න එකම තමයි. මේ සෙල්ලම් බඩුවේ කාට කියලා වැඩක් නෑ වගේ උඹලට කියලා වැඩක් නෑ. මතක තියාගන්න ජීවිතේ අකුරු හතරකින් වෙනස් කරන්න පුළුවන්. ඒ අකුරු හතර වාසනාව කියන අකුරු හතරට වඩා මොකක්ද කැපවීම කියන අකුරු හතර තේරුම් ගන්න. වාසනාව කියන දේ වෙන කෙනෙක් මත රඳාපවතින දෙයක්. කැපවීම කියන එක තමන් මත රඳාපවතින දේ. වාසනාවෙන් ගන්න දේ පුතේ ජීවිතේ පර්මනන්ට් නෑ. ලොතරැයියකින් හම්බ වෙන දේ පුතේ පර්මනන්ට් නෑ. මොකද කෝටි ගාණක් වුණත් වාට වියදම් කරනවා නම් වියදම් කරන්න පුළුවන් එක රැයකින්. එහෙම නැත්නම් එක දවසකින්. එහෙම නැත්නම් එක මාසයකින්. නමුත් කැපවීමෙන් මුදලක් උපයපු කෙනා දන්නවා ඒක ඉතිරි කරගෙන අතිරසාර විදිහට භාවිතා කරන විදිහ. ඔන්න ඕවත් ජීවිතේට පුතේ තේරුම් අරගන්න. ඒ තේරුම් අර ගැනීම ඔයාගේ ජීවිතේ මාර විදිහට ක්වොලිටි එක වැඩි කරගන්න.